කොහොමද අපේ යාළුවෝ හැමෝටම ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා අපි හිතනවා. ඒ වගේම අපි තුන් දෙනාත් හැමදාමත් වගේ හොඳින් ඉන්නවා. ඉතින් අද vlog එකෙන් මම ගේන්නේ අපි සතියක් පුරාවට කළේ මොනවාද කියලා. ඉතින් චූටි වැඩත් එක්ක චූටි රවුමකුත් ගිහිල්ලා ඒ සතිය පුරාවට අපි කොහොමද අපේ කාලේ ගත කරේ කියලා. ඉතින් අද දැන් මේ දවසේ අපිට හම්බුණා ගස් ලැබු පැල ටිකක්. හස්බන්ඩ්ගේ අම්මා තමයි දුන්නේ. එයා පැල කරපු වලින් පැලවිච්චා. ඉතින් මේ අපේ ගෙදර ගස් ලැබු තිබුණ නැහැ. මුලින් අපි ගස් ලැබු පැලයක් හිටෙව්වා. ඒක ආපහු බූරුව වගේක් ඇවිල්ලා මේ ඒකේ කොලේ කෑවා. ඉතින් කොලේ කෑවට පස්සේ ආපහු ඒ ගහ ආය ආවේ නැහැ. ඕම මැරිලා ගියා. ඊට පස්සේ මේ ගස් ලැබු පැල හිටවනවා කියලා හිතුවට අපිට ඒක කොහොම අමතකුණා. ඉතින් කොහොම හරි මේ පැල තුන අපිට හම්බුනට පස්සේ ඉක්මනටම ඉස්සරහා පැත්තෙන් තමයි අපි හිටෙව්වේ ගේ පැත්තට වගේ වෙන්න. මොකද පිටිපස්සේ දැන් සෑහෙන්න අපි පැල හිටවලා මේ පිටිපස්සෙත් ඉඩ නැහැ. ඉතින් දැන් ගහක් හිටවලා ගහ වැඩෙන්නත් ඉඩ ඕනනේ. ඉතින් අපි හිතුවා මෙතන හිටවන එක හොඳයි කියලා. මොකද දැන් අපේ මඤ්ඤොක වගාවත් ටිකෙන් ටික අපි ගලවගෙන යන නිසා. මේ තියෙන්නේ අපේ බටාන වගාව. අපේ ගේ පිටිපස්සේ කියන්නේ අපේ ගේත් එක්කම තියෙන ඉඩම හිටවපු බටානා. ඉතින් ඔයාලට පේනවත් වගේ බටාන වගාව ගොඩාක් සාර්ථක මදි. මොකද ගොඩාක් වැස්සට අහු වුණා මේ බටාන වගාව. ඉතින් අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දැන් ඔයාලට පේනවත් වගේ ගොඩාක් වල්පැල ගැලයක් තමයි තියෙන්නේ. මොකද ඒ තරමටම වැස්සා. ඉතින් වල්පැල ගලවලා තේරුමක් නැති නිසා අපි ඔහොමම තිබ්බා. මොකද ඒව ගැලෙව්වත් ඒ ටිකේ ගලවන්න වහිනත් ගත්ත නිසා. ඉතින් මේ වැස්ස හින්දා ගොඩාක් දේවල් වුණා මේ බටාන වගාවලට. ඉතින් බලමු අපි මොකද මහා ලොකු අස්වැන්නක් මේකෙන් බලාපොරොත්තු වෙන්න කමක් තිබුණේ නැහැ. ඉතින් මේ අපි සුද්දයියත් එක්ක එකතු වෙලා කරන්නේ අපේ මේ බෝගන් විලා පැලේ. ඔයාලට මතක ඇති අපි මෙතන හිටෙව්වා. ඉතින් ඒ හිටවන වෙලාවේ ඔයාලට කියන්නේ ඒ මුල මේ අර පෝච්චියෙන් ඒක පෝච්චියකනේ මුලින්ම තිබ්බේ. පෝච්චියෙන් ගන්නකොට මුල කඩලා ගියා. අපි හිතුවා මේක පැලවෙන්නේ නැති වෙයි කියලා. කොහොම හරි වතුර දාලා දවසට දෙපාර තුන් පාර වතුර දාලා කොහොම හරි මේක ටික ඔලුව උස්සන් ආවා. ඊට පස්සේ වහින්නත් ගත්තනේ. වහිනකොට කොහොම හරි මේකේ මුල අල්ලගන්න මෙයාට ගොඩක් ලේසි වුණා. ඉතින් දැන් හොඳට මුල අල්ලලා දැන් ගහ ගොඩක් ප්‍රාණවත් වෙලා තියෙන. ඒ වගේම ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් මේක ටිකක් අර බිම දිගේ යන්න වගේ බලන නිසා අපි හිතුවා මේ විදිහට පොඩි ආච් එකක් යවන්න ඕනේ කියලා. දැනට මං හිතනවා මේක මං හිතන්නේ ගොඩක් සාර්ථක වෙයි කියලා. මොකද අර මේ බටයක්නේ අපි දැන් මෙතන දැම්මේ. ඒක මේ දැන් මේ ගහ වැවිගෙන එනකොට මේ ඒකට බර වෙලා වැටෙන්නත් බලන්න ඉඩ තියෙනවා. ඉතින් දැනට අපි මේ විදිහට කරා. ඉතින් මං හරි ආසයි මේ විදිහට මේ චූටි ආච් එක දිගේ මේක යවන්න. ඒත් හයි හත්තිය මදි වෙයි කියලා හිතෙනවා. ඉතින් අපි බලමු. එහෙම වුණොත් වෙන මොන හරි ක්‍රමයක් කල්පනා කරලා බලන්න ඕනේ. ඊට පහුවදා දවසක අපේ බටාන වගාවේ අස්වැන්න ගන්න දවස. ඉතින් ඔයාලට පේනවත් වගේ ගොඩාක් බටානා පොළවේ නැහැ. ඒ කියන්නේ සෑහෙන දුරින් තමයි බටානා ගෙඩි තියෙන්නේ. ඉතින් කොහොම හරි අපේ අස්වැන්න ගත්තා. ඉතින් ඔයාලට මතක ඇති අපේ බටාන වගාව අපි කලින් මම vlog එකක ගෙනල්ලා තියෙන අපේ කලින් බටාන වගාවේ විස්තර. ඉතින් ඒක මේ අපි මෙතන ඉන්න ඉඩම නෙවෙයි. ඒක හිටෙව්වේ ඉස්සරහා පැත්තේ තියෙන. එතකොට ඒකේ ළමයි ඔයාලට කියන්න
තියෙනවා. ඔයාලා ඒක බලන්න නැති ඉතින් බලලා නැත්නම් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න මේ බටාන වගාව කොහොමද කියලා. ඉතින් මේකේ බටාන ගොඩාක් ලොකුයි. ඒ කියන්නේ ගොඩාක් දුරට සාර්ථකව ගෙනිච්ච බටාන වගාවක් තමයි ඒ බටාන වගාව. ඉතින් ඒ ඇත්තෙන් බලනකොට ඉතින් මේ බටාන ටික චූටි බටාන. ඉතින් අපි පොලෙත් දැක්කා මේ වගේ පොඩි බටාන තමයි තියෙන්නේ. වැස්සට තමයි හැමදේම උනේ. ඉතින් මේ එහෙම තමයි ඉතින් ලාභ පාඩු දෙකම විඳ දරාගෙන තමයි ඉතින් වගාවන් එක ඉස්සරහට යන්න ඕනේ. ජීවිතේ හැමදේම සුන්දර වෙන්නේ නැහැ. ඉතින් අපිට ලැබෙන දේවලුත් නොලැබෙන දේවලුත් සාපේක්ෂව වෙනස් වෙනවා. ඉතින් මේත් ඒ වගේ දෙයක් තමයි අපිට කලින් බටාන වගාවෙන් ගොඩාක් ලාභ ආවා. ඉතින් මේ වගාවෙන් ගොඩාක් ලාභ නැහැ. ඉතින් ලාභ නැහැ කියන්නේ ඇත්තටම කියනවා නම් අපි වියදම් කරපු ඒ දරපු මුදලුත් එක්ක අපිට ලාභයක් නැති තරම්. ඉතින් යට කරපු මුදල අපිට හම්බුණා. ඒ වුණාට ඒ තිබ්බ මහන්සිය එතකොට දැන් සාමාන්‍යයෙන් ඉතින් ලාභයක් එන්න ඕනේනේ. ඒ වගේ කිසිම දෙයක් මේ බටාන වගාවෙන් අපිට ගන්න බැරි වුණා. ඉතින් දුකක් තියෙනවා. මොකද ගොඩක් ආසාවෙන් හිටෙවුවා මේ බටාන වගාව. ඉතින් හැබැයි වැස්ස දැනම තමයි අපි හිටෙව්වේ. ඉතින් එහෙම තමයි. හැමදේම සුන්දරව වෙන්නේ නැහැ. ජීවිතෙත් ඒ වගේම තමයි. ඉතින් මේ ඊටත් පහුවදා දවසක මේ දවසෙත් ගොඩාක් හයියෙන් වහිනවා. ඉතින් මං ජනෙල් දොරවල් ඇරලා අර වැස්සත් එක්කෙන කූල් එක තියෙන ළමයි මේ දවසේ සමහර දවසට වහිද්දී ඒ කූල් එක එන්නේ නැහැ. ගොඩක් එන්නේ අර පොළවේ රස්නේ. ඉතින් මේ දවසේ ගොඩාක් කූල් එක වගේ ආවා. ඉතින් මම මේ ජනෙල් දොරවල් ඇරලා ගොඩාක් ගේ අස්සට අර කූල් ගතිය වගේ ගත්තා. ඉතින් අපේ සුද්දයියත් මේ දවසේ ඇවිල්ලා හිටියේ. ඉතින් මේ දවසේ ගෙරෙව්වා. එතකොට අකුණු ගැහුවා. ඒ වගේ ගොඩාක් දේවලුත් එක්ක ටිකක් වැස්ස වැඩියෙන් වැස්සා. ඉතින් අපේ සුද්දයියයි චීසු මල්ලි දෙන්න දැන් මේ වැස්ස දිහා බලාගෙන සිරි නරඹ ඉන්නවා. ඉතින් මේ ඊටත් පහුවදා දවසක අපේ දැන් මේ බටාන තිබ්බ මේ ගේ පිටිපස්සට වෙන්න තියෙන පුංචි බිම හානවා. මොකද ඒකේ බටානනේ තිබ්බේ. ඉතින් ඒ බිම හානවා මොකද අපි ඒකට බණ්ඩක්ක හිටවනවා කියලා හිතුව නිසා. ඉතින් මේ පැත්තත් බිම හානවා කියලා හිතුවේ. ඒත් මේ දවසේ හාන්නේ නැහැ. ඒක වෙන දවසක කරනවා. ඒ වුණාට හස්බන්ඩියා ඒ බිමේ තියෙන මල් බට අයින් කරන ගමන් තමයි ඔය ඉන්නේ. ඉතින් ඔයාලට පේනවත් වගේ ඝන කැලයක් වගේ වැවිලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට මේ ඉඩමෙත් මේ බිමෙත් බටාන ඔක්කොම අපි අස්වැන්න අරගෙන ඉවරයි. අපේ බිම හාපුදාට පහුවදා. ඉතින් බිම හානකොට හාන දවසේ අපි හිතුවා ඊට පහුවදාට අපි වෙන්නප්පු ගිහිල්ලා එමුයි කියලා. මොකද මේ දැන් බිම හැවට පස්සේ දවස් දෙක තුනක් බිම තෙමලා කරලා තමයි ඉතුරු භෝග හිටවන්නේ. ඉතින් බිම හරියට හදලා ගන්න ඕනනේ. ඉතින් මල් බට දාන්න ඕනේ. ඒ වැඩ කරන්න කලින් අපි ගෙදර ගිහිල්ලා එමුයි කියලා හිතලා දැන් මේ පිටත් වුණා. ඉතින් මේ ඉරිදා අපි කොහොම හරි 10 මාර වගේ වෙද්දි ගෙදරින් පිටත් වුණා. ඉතින් අපි ඒ වෙලාව අල්ලලා යන්නේ මොකද චීස් බෝලේ නිදියන වෙලාව. හැබැයි මේක චුට්ටක් විතර තව පහු වෙලා තියෙන්නේ. ඉතින්
දැන් සාමාන්‍යයෙන් චීස් බෝලයා 11:00 12:00 මේ එයාට බඩගිනිනවනේ ඉතින් කනවනේ. ඉතින් අපි ටිකක් වේලස්සන යන්න බැලුවේ මොකද එයාගේ නිදි වෙලාව හින්දා. මොකද නැත්තම් මේ හරිම කචල් කරනවා මේ වාහනේ යද්දී කියන්නේ ටික දුරක් යනකොට යාව බිමට බස්සන්න කියනවා. අර නිදිමත නැතුව යනවා. නිදිමත නැතුව ගියාම එන මේ අර චණ්ඩියා. ඉතින් අර ගෙදර ඉන්නවා වගේ නෙමෙයිනේ. දැන් පැය දෙකමාරක් යනකොට එයාටත් කම්මැලි හිතනවා ඇති එකම තැන ඉඳන් යද්දී. ඉතින් මේ චුට්ටි වෙලාවක් නිදා ගන්නවා ආපහු මගේ ඔඩොක්කුවට එනවා මේ වගේ වටේ බල සිරි නරම තමයි යන්නේ. ඉතින් ඔයාලා මගේ ගොඩක් vlogs වල දැකලා ඇති. චීස් බෝලේ අපිත් එක්ක ගමන් යද්දි කොහොමද යන්නේ කියලා. ඉතින් මේ විදියම තමයි චුට්ටි වෙලාවක් නිදා ගන්නවා ආපහු මගේ ඔඩොක්කුවට එනවා වටේ බලනවා ඔපුදුපු හොයනවා. ඉතින් ඒ විදිහට තමයි හැබැයි හරිම ආසයි ගමන් යන්න. ඉතින් දැන් මේ වෙන්න අපු ගිහිල්ලා අපි දෙන්නා හවස් වෙලා වගේ හිතුවා කුරුසපල්ලි ගිහිල්ලා එන්න ඕනේ කියලා. ඉතින් අපි වෙන්න අපු යන හැම දවසකම කුරුසපල්ලියට යන්න අමතක කරන්නේ නැහැ. හැබැයි එදා ඉරිද දවසක් නිසා ගොඩාක් සෙනග ඉඳී කියලා බලාපොරොත්තුෙන් තමයි ගියේ. ඉතින් අපි හිතුවා වෙරළ පැත්තෙන් යන්න ඕනේ කියලා. මොකද වෙරළ පැත්තෙන් දැන් ලස්සනට පාර හදලා තියෙන්නේ. ඉතින් අපි බලාගෙන ගියා ගොඩාක් මූද දැන් සෑහෙන ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ මට මතකයි චූටි කාලේ මීට වඩා ගොඩාක් මූද සෑහෙන ඈත තමයි තිබුණේ. දැන් ටික ළඟට ඇවිල්ලා. ඉතින් අර ගල් වැටි දාලා තියෙන නිසා පාර පැත්තට එන එක අඩු වෙලා තියෙනවා. ඉතින් ටිකක් බයත් හිතෙනවා අර එක සෑහෙන ළඟට ඇවිල්ලා තියෙන නිසා. මේ ඒ වලට හරිම ලස්සනයි මේ වෙරළ පැත්තෙන් යද්දී. ඔයාලට පේනවත් වගේ ගොඩාක් සෙනග ඇවිල්ලා හිටියා එදා ඉරිත දවසත් නිසා. මේ තැන් වල නානවා. ඉතින් මාර විදියට ෆන් එකක් ගන්නවා ගොඩාක් අය. හැබැයි මම නම් මූද නාන්න පොඩ්ඩක්වත් ආස නැහැ. ඒක අනේ මන් දන්නේ මම පොඩි කාලේ ඉඳලම පොඩ්ඩක්වත් ආස නැහැ මූද නාන්න. ඉතින් හරිම ආසයි බලන් ඉන්න. හැබැයි ඒ ලුණු ගතිය වදිනකොටත් මම ආස නැහැ. ඒ වුණාට මම පොඩි කාලේ හැදුනේ වෙරළ පැත්තේ. මොකද අපේ ලොකු අම්මිලා ගෙදර තමයි මම හැදුනේ. ඉතින් මේක මට සාමාන්‍ය දෙයක්. හරිම ආසයි මේ විදිහට මූද දකිද්දි. ඉතින් ඔයාලට පේනවත් වගේ මේ හරියෙන් යද්දි ටිකක් බය වැඩි. මොකද අර සෑහෙන මුද ගොඩාක් ළඟට ඇවිල්ලා වගේ තමයි තේරෙන්නේ. ඉතින් ගල් වැටිය නිසා ගොඩාක් බේරිලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ විදියටම තියෙයි කියලා තව ඉස්සරහට එන්නේ නැතුව. ඉතින් අපි හිතුවත් වගේම එදා ඉරිත දවසක් නිසා ගොඩාක් සෙනග හිටියා කුරුසපල්ලිය ගාව. ඉතින් ගොඩක් දේවල් වීඩියෝ කරගන්න හම්බුනේත් නැහැ. මොකද මම ඒ සෙනග ඉන්න වෙලාවට ෆෝන් එක අරගෙන වීඩියෝ කරන්න මට ඇත්තටම ලැජ්ජයි. ඉතින් සුරෝම ගාවටත් අපිට යන්න හම්බුනේ නැහැ එදා සිපාචාර කරන්න. මොකද ඒ තරමටම සෙනග ඒ තරමටම එළියට වෙන ගම පොලිම තිබුණා. ඉතින් අපි ඔරසන් කියලා ආවා. ඒන ගමන් චූටි පොඩි ගින්නක් ඇවිල්ලා අපි පීට්ස් එකකුත් කාලා ගෙදර ගියා චීස් බෝලයක් බලන් ඉන්න හින්දා.
ඉතින් මේ ඊට පහෝදා දවසේ සඳුදා අපි හවස්සලා ආවා අපේ ලොකු අම්මිලා ගෙදර. ඒ කියන්නේ මගේ අම්මිගේ අම්මලා ගෙදර. ඉතින් එයාගේ තියෙනවා අලිගට peer ගහක් හිටවලා පිටිපස්සේ ගේ පිටිපස්සේ. ඒ අලිගට peer ගහ ළමයි මේ වගේ සයිස් එකට තමයි තියෙන්නේ. උනට ගොඩාක් අලිගට peer අල්ලලා තිබුණා. ඉතින් මේ අලිගට peer වාරෙත් නිසා. ඒත් මේ අලිගට peer හරි පුංචි. ඉතින් පුංචි වුණාට මාර විදියට ඒකේ මස තියෙනවා. ඉතින් මේ විදියට පුංචි වුණාට ඉක්මනටම ඉදෙනවා. ඉතින් දැන් අපි හිතුවා මේක ගොඩක් ලොකු වෙන්න බෑ. දැන් සාමාන්‍යයෙන් අලිගට peer තියෙනවනේ ටික සාමාන්‍ය හැදෙනවනේ. ඉතින් මේ හරිම පුංචි මම ඔයාලට පෙන්නන්නම් මගේ අතට අරගෙන කොච්චර පුංචිද කියලා. ඒ වුණාට ළමයි ඒ අලිගට peer හරිම රසයි. ගොඩාක් පිටිගතිය තියෙනවා. ඒ වගේම මස ගොඩක් තියෙනවා. ඒ කියන්නේ චූටි වුණාට ගොඩක් මස තියෙනවා. දැන් සමහර අලිගට peer තියෙනවනේ ගොඩක් ලොකු වුණාට ඇතුලේ මස අඩුයිනේ. ඒ වගේම මස ගොඩක් රසත් නැහැනේ. දැන් මේක ඒ වගේ නෙවෙයි. ඒ වගේම තමයි මේ ඔයාලට පේන්නේ අපේ ලොකු අම්මියාගේ මේ කටුවනොද පැලේ. ඉතින් කටුවනොදත් ගොඩක් දාලා තිබුණා. ඒ වුණාට කටුවනොද අපිට කඩා ගන්න බැරි වුණා. මොකද ඒවා පැහිලා මදි. ඉතින් ආයෙ ගිය දවසකට බලමු තිබුණොත් ගන්නවා කියලා හිතාගෙන ඉතින් මේ ආවා මම ලොකු අම්මිට කිව්වා එකක් තියලා තියන්න. මේ අපි එන දවසට මම කියන්නම් තිබුණොත් තියන්න කියලා. ඉතින් මේ විදියට ගොඩාක් අලිගට peer කැඩුවා. ඒ වගේම ලොකු අම්මිටත් කඩලා දුන්නා. මොකද එයා කට්ටියට දෙනවා. ඒ වගේම එයා චුට්ටක් විකුණ ගන්නවා. ඉතින් ඒ හින්දා එයාට මේ සෑහෙන කඩලක් දීලා අපිත් ගොඩාක් ගෙදර ගෙනාවා. ඉතින් ළමයි කඩන් යද්දි හරිම ආසයි. මොකද මේ සෑහෙන්නම ඒ ගහේ ගෙඩි අල්ලලා තියෙනවා. ඉතින් අපේ ලොකු අම්මිගේ අත්ගුණේ අත්වාසිය ගොඩාක් හොඳට තියෙනවා. යා පැල කරන පැලවල. ඉතින් මේ විදියට හැම ගහකම වගේ යා හිටවන ගොඩාක් හොඳට පළදාව අල්ලනවා. ඉතින් මේ තියෙන ලොකු අම්මිට කඩලා දුන්නු අලිගට peer. ඒ වගේ මේ තියෙන අපි අරන් යන්න ගත්ත අලිගට peer. මේ ඔයාලට පේනව නේද? හරිම පුංචි ඔයාලට පේනව නේද මගේ අතට මේ අල්ලට තියාගත්තම්. දැන් මේ ගෙඩිය ඊට වඩා ටිකක් ලොකු. ඉතින් මේ වගේ ලොකු ගෙඩි දෙකක් විතර තමයි අපිට කඩා ගන්න පුළුවන් ලොකු සයිස් එකට. ඔය ඔයාලට පේනවත් වගේ. ඉතින් අනිත් ගෙඩි හැමදේම පුංචි. ඉතින් මේ ඊට පහුවදා අඟහරුවාදා අපි උදෙන් මෙන්න පිටත් වුණා. ඉතින් ඔයාලට පේනවත් අග අපේ චීස් බෝලයා නිදි යාගේ වෙලාව අල්ලලා තමයි අපි එදත් උදෙන්ම පිටත් වුනේ. ඉතින් දුකෙන් වුණත් එනවා. මොකද දවසක් වගේ තමයි හරියටම තිබුණේ අපිට වෙන්නපුවේ ඉන්න. ඉතින් සඳුදා දවස විතරමයි තිබුණේ. ඒ දවස අපි ගොඩාක් ඇවිද්ද නැහැ මෙදා පාර. මොකද කාලේ තිබුණේ නැහැ. ඒ වගේම තමයි ගොඩාක් අපි පාරට කාලේ වෙන් කරා චීස් බෝලේගේ අර ෆිට් එකට දෙන පෙත්ත හොයාගන්න. ඒ පෙත්ත කොහෙවත් නැහැ ළමයි. ඊට පස්සේ බැරිම තැන මම ડોක්ටර්ට කිව්වා මට වෙන පෙත්තක් හරි දෙන්න. මොකද මෙයාට හැමදාම දෙන්න ඕනේ නැත්නම් චීස් බෝලේට ෆිට් එක හැදෙනවා. ඉතින් ඊට පස්සේ යා මට වෙනම පෙත්තක් නිර්දේශ කළා. හැබැයි ඒ පෙත්තට වඩා අර පෙත්ත තමයි හොඳ කිව්වේ. හොයාගන්න පුළුවන් වුණොත් හොයාගන්න කිව්වා. එහෙම නැත්නම් අනිත් පෙත්ත ඉතින් දිගටම ගන්න ඒක කොහොමත් ෆාමසි එකම වගේ තියෙනවා කියලාත් කිව්වා. ඉතින් මේ වලට පේන්නේ දැන් මේ හවස් වෙලා හස්බන්ඩියා දඩි පිටි ගාලා මේ අපේ වගාබිම හදන ගමන් තමයි ඉන්නේ. මල් බට දාලා ඒ ඔක්කොම ලෑස්ති කරලා ගන්නවා බණ්ඩක්ක ටික හිටවන්න. ඉතින් මේ අර අපි වෙන්නපු ගෙදර ගියාට එන සිහිය තමයි ගොඩක් තිබුණේ. මොකද වැඩ ගොඩාක් තිබුණා මෙහෙත් කරන්න. ඉතින් චූටි වෙනසකටත් එක තමයි ගියේ. ඒ වුණාට ගොඩාක් නිමාඩුවක් තිබුච්ච නැති නිසා එහෙම නිමාඩුවක් ගත කරාද කියලාත් එහෙමත් හිතුනෙත් නැහැ. මොකද ගියයි අනිත් අතට ආවයි වගේනේ. ඉතින් ආයෙත් ඉක්මනටම යන්න වෙලාවක් හම්බෙච්ච ගමන් යන්න ඕනේ. ගිහිල්ලා ටික දවසක් ගෙදර ඉඳලා චුට්ටක් නිදහසේ. දැන් මම කොහොමත් ගෙදරේදී නිදහසේනේ ඉන්නේ. හස්බන්ඩියට ගොඩක් වෙලාවට මෙහෙදී නිදහස අඩුයි. මොකද යා හැම වෙලාවෙම වගාවත් එක්ක තමයි ඔට්ටු වෙන්නේ. ඉතින් වෙන්නප්පු ගියාම තමයි යාට චූටි නිදහසක් තියෙන්නේ. ඒ කියන්නේ චුට්ටක් වැඩි වෙලා නිදාගන්නේ හරි එයා වෙන්නප්පු ගියාම තමයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ සතියක වගේ කාලේ ගත වුනේ. ඉතින් ආයෙත් ඉක්මනටම හම් වෙන්න ගොඩාක් ආසාවෙන් බලාගෙන ඉන්නවා. ආයෙත් ඉක්මනටම අලුත් vlog එක අරන් ඉක්මනට වෙන්නම්. එතකන් අපේ යාළුවෝ හැමදාමත් වගේ සතුටින් පරිස්සමින් ඉන්න.